අය දැන් මේ තරුණ තරුණියෝ හරියට දැන් මහාන වෙනවනේ. ඉතින් මහාන වෙලා තවත් ප්‍රශ්න වලට මැදි වෙනවා නම් ඒක සාර්ථකද? නෑ. එහෙම නැත්නම් ප්‍රශ්න වලින් මිදෙන්න කියලා හිතාගෙන පැවිදිලා හරියනවද? ප්‍රශ්න වලින් මිදෙන්න කියලා හිතාන පැවිදිලා හරියන්නේත් නෑ. ඒක ඇත්තටම පිරිසුදු සිතකින්මයි එතෙන්ට එන්න ඕනේ. එතකොට මෙතනත් කිලිටි වෙලා ආය අතනත් කිලිටි වෙනවා. ඒතවර ඒක ගැලපෙන්නේ නැහැ ඉතින්. නේද? ඔව්. ඒ නිසා පැවිදි වෙන්නම පැවිදි වුණාට කමක් නැහැ. පැවිදි වෙන්නම ඕනෙත් නැහැ. මොකක් කරන්නද මේකේ අවසාන පරමාර්ථය මොකද්ද? නිවන් දකින්නනේ. ඉතින් මහාන විච්ඡයම නෙමෙයි නිවන් දැක්කේ. අර එක උපාසකම්ම කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. එයා පන්සලට දානේ අරන් ගියා. දානේ අරන් ගිහලා දානේ පූජා කරලා ආපහු යනකොට උපාසකම්මා මාර්ගඵල ලැබලා දානේ වළඳපු හාමුදුරුවෝ මාර්ගඵල ලැබලා නැහැ. එතකොට තීව්‍ර බාධාවක් නැහැ මේකට. එතකොට නේද? තීව්‍ර බාධාවක් නැහැ ඇත්තටම. අර ගිහිගේ යාලා ඉන්න නිසා හිතනවා මේ තියෙන කරදර කම්කටොළු වේදනත් එක්ක මීට වඩා හොඳයි මොකද්ද? මීට වඩා හොඳයි මහාන වුණා නම් කියලා නිකමටත් කියනවනේ මිනිස්සු. එනකොට දැන් මාන ජීවිතෙත් මේ කාලේ කතා කළ යුතු දෙයක් පිරිහිලා නේද? මාන ජීවිතෙත් පිරිහිලා නේද? ඔයාලා දැන් ඉන්ටර්නෙට් එකේ යන අය ඉන්නේ නේ කොච්චර පිරිහිලාද? කරන්න දෙයක් නැහැ ඒක. පිරිහුණාට කරන්න දෙයක් නැහැ. පිරිහීමේ අනිත් පැත්තත් මොකද්ද? දැන් ඔය ප්‍රශ්න විච්චි ආමුදුරවරු දැන් මේ මෑත කාලේදීම අපි බොරුවට මේ හංගගෙන කතා කරන්නේ මේ අර මොනවද මත්ද්‍රව්‍ය ගෙනල්ලා අහු වුණා. එයාලා දැනගෙන වෙන්න පුළුවන් නොදැනගෙන වෙන්න පුළුවන්. නමුත් අර ඒ ප්‍රතිරූපය දකින්නකොට අපි කලකිරෙනවද නැද්ද? කලකිරෙන්න එපා. අපිට වැඩක් නැහැ ඒක. ඔබේ නිවන් මාර්ගයට හොයන්න නැති හාමුදුරු කෙනෙක් මේ ඒ වගේ දෙයක් කළා කියලා ඔබ පිරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයේ මේ පැවිද්දන්ට ගීයන්ට නීති ටිකක් දාලා තියෙනවා. බුදුහාඳුරන්ගේ කාලේ දාලා තියෙන නීතියයි දැම්මේ කියලා ඇහුවොත් ඕවා මොනවද? බුදුහාඳුරන්ගේ කාලේ භික්ෂුන් වහන්සේලා කරපුවා ඒවා ඇහුවොත් එහෙම ඔයාලා දැන් මේ මොන නීති මොන දේවල්ද මේ කියලා හිතෙනවා. තේරුණාද? එනිසා දැන් ඒක කවුරු හරි යොමු කරලා හරි කවුරු හරි යොදෝලා හරි වෙන කට්ටියක් හරි කරලා එනකොට ප්‍රතිරූපේ ඉස්සරහට ආවේ කවුද? බෞද්ධයෝ කලකිරෙන්නේ කවුරු කෙනෙන්ද? කරන්න දෙයක් නැහැ. නේද? දැන් මම ඒක වෙලා තියෙද්දිම තමයි මම මේ එයාපෝට් එකකින් ආවේ. ඒක වෙලා දවස් දෙකකින් මම ලංකාවේ ඉඳලා ආවා. එතකොට මම ඉතින් ඒ කට්ටියත් එක්කත් කතා කරා. ඒ කට්ටියත් මට කිව්වේ ස්වාමීන් වහන්සේ මොනව කරන්නද? මොනව කර සමහරලාවට දැන් ඒ කට්ටිය ඕකෙන් තැවෙනකොට නිවන් මාර්ගය ඊට වඩා හොඳට තේරෙන්න පුළුවන්. මේකට විඳින දුක්, මේකට විඳින වේදනා ඒ අය මූණ දෙනකොට මොකද්ද තේරෙන්නේ යාලට? සංසාරේ කොච්චර භයංකරද කියලා සමහරලාට යාලට තේරෙන්න පුළුවන්. සමහරලාට ඒකම යාගේ නිවනටත් ඕක ඔය ප්‍රශ්නේ විසඳලා එනකොටම යාලා නිවන් දැකලා එන්නත් පුළුවන් එළියට. එතකොට බැනපු අපි ඉන්නවා යාලා ඒ වැඩෙත් කරලා නිවනුත් දැකලා එළියට එනවා. ඇත්තටම බොහෝ දුරට යාලට ඒ සිද්ධියම ජීවිතේම බලපාන්න පුළුවන් මොකකටද? කලකිරිලා අවබෝධ කරගෙන අනේ මම මේ කොච්චර ජහජරා මාර්ගයකද වැටිලා හිටියේ. ඔය ඔක්කොම කවුද? සත්පුරුෂ අසත්පුරුෂ ස්වභාවය වෙනකොට හොයන්න බෑ. පොඩි හාමුදුරුවෝ සමහරක් අය නේද? ඈ කවුරු හරි නොමිලේ ට්‍රිප් එකක් එක්කන් යනවා කියපුවම අපිත් යන්නේ නැද්ද? එනකොට දැන් ටිකක් හිතන්න කාලේ තමයි දැන් අපේ අම්මා වුණා. අපේ අම්මා දැන් මේ රටවල් වල ඇවිල්ලා තියෙනවා තමයි. අපේ අම්මා රටවල් ගොඩක ගිහිල්ලා තියෙනවා. එනකොට අම්මා කවදාක්වත් රටකවත් යන්නේ නැති කාලේ තමයි මට කියන්නේ බලාගෙන බෑග් එහෙම එක එක්කෙනා ළඟට ඇවිල්ලා අරක ගෙනියන්න මේ කිව්වේ කොයි කාලෙද?
දැන් මම පුංචි කාලේ රට යන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳලම අම්මා කියනවා මට ඕක. එයා රට ගිහිල්ලත් නැහැ, ෆ්ලයිට් එකකවත් ගිහිල්ලා නැහැ. ඒ වුණාට එයාගේ විශේෂත්වයක් තියෙනවා මොකද්ද? නෑ එයාගේ දැන් අපි රටනේ ඉන්නේ. එයාගේ හැමදාම වැඩේ ලංකාවේ ප්‍රවෘත්ති නෙමෙයි වැඩියෙන් බලන්නේ කොයි ප්‍රවෘත්තිද? පිටරට ප්‍රවෘත්ති. දැන් මම ඇමරිකාවේ ඉන්නකොට මං ඉන්න කාලේ ජෝර්ජ් බුෂ් හිටියේ. ආයේ ජෝර්ජ් බුෂ්ලා මේවා කරලා නේද? මේවා කරලා නේද? ඒ දන්නේ නැද්ද? ඇතර මම දන්නේ නැහැ. කවුද දන්නේ? අම්මා කෝලයක් කරන් කියනවා මේ ඔයාලගේ සුලි කුණාටුවක් එහෙම ගිහිල්ලා නේද? ටක්ගල් දැන් මෙහෙ වෙන වැඩ අපි දන්නවට කලින් කොහාටද යන්නේ නිවුස් වල යනවනේ. දන්නවා. ඉතින් ඒ අර සමාජ දැනුම එයාට තියෙන දැන් මේ කාලේ ගිහිල්ලා දැන් මම මේ ඊයේ මම ওই ගමනක් ගිහිල්ලා මම කෝල් එකක් ගත්තා. දැක්කද අර නිවුස් වලට යන කතා? හැබැයි එයා ඒ නිවුස් එක කියන්නේ කාටද? නිවුස් එක එයා කියන්නේ මට. දැන් ඔය ලොකු ආම්දුරු කෙනෙකුට මේ දවස්වල පොඩි ජරමරයක් වෙද්දා. ඒක හයිලයිට් කරලා එයා කියන්නේ කාටද? මට ඒ කියන්නේ. මම දන්නවා ඒක කියන්නේ කාටද කියලා. දැක්ක නේද? ඇත්තටම අපි මේ සිල් ගන්න ඇවිල්ලා මේවා निराකරණය කරලා යන්නලා අනුන්ගේ කුණු කූඩ ඔළුවේ තියාගන්න එපා. මොකටද? තව කෙනෙක් කරපු පවකට එයාට ඒක පරිසම් දෙනකොට ඇයි එයාගේ දේ දිහා බල අපි පව් කරගන්නේ? දැන් බුදුහාඳුරන්ට ගලක් පෙරළුව කවුද? දේවදත්ත. දේවදත්තට කොච්චර බයින් නැති ඒ කාලේ මිනිස්සු. අදටත් බයිනවනේ. බැනලා වැඩක් නැහැ. ඒක අතීත කතාව කියනවා. එහෙම වෙන්න හේතුවක්ද? දැන් මේ අලුත් තරුණ ළමයි එහෙම ඉන්නවා. දේවදත්ත දන්නවද කවුද කියලා? කවුද දේවදත්ත කියන්නේ? සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා. සිද්ධාර්ථ කුමාරයා. ඒ දෙන්න හැමදාම ගැටුමක්. රණ්ඩු වෙනවා. හැමදාම රණ්ඩු වෙනවා. බුදු වුණයින් පස්සේ හතුරා හැටියට ආවේ කවුද? දේවදත්ත. දැන් අපි කල්පනා කරන්නේ අපිටත් හැමදාම මානසික වේදනා දෙන, කරදර කරන, මොනවද කැත කතා කියන, ඊර්ෂ්‍යා කරන, වෛර කරන මිනිස්සු අපි පිටිපස්සේ එනවා. ඒ චරිතෙන් අපි ගන්න ඕන මොකද්ද? දැන් මිනිස්සු නිකමට කියන බුදුන්ට ඔව් දේවදත්ත කියලා කෙනෙක් ගල් පෙරළුවා කියලා. ඕක කියන මොකක් හරි වැරද්දක් වුණාම අපිත් හිතන්න ඕන මොකද්ද? අපිටත් කවුරු හරි කරදරයක් කරපුවාම ඊටපන් ඔබට මම දෙන්නම්කෝ කියලා අපිත් ගලක් අරන් ගහන එක නෙමෙයි මොකද්ද? ඔව් අපිත් එහෙනම් ඒ වගේ දේවල් වලින් අපි මිදෙන්නයි ඕන. දැන් ඇත්තටම දේවදත්තයි බුදුරජාණන් වහන්සේ අතරයි එහෙම ගැටුමක් ඇති වෙන්න හේතුවක් තිබුණා. සංසාරිකව. මොකක්ද ඇත්තටම? වෛරය. දැන් ගෙදර ඉන්නකොට වෛරය හිතිලා නැද්ද? හිටපියෝක කියලා හැම තැවිලා නැද්ද? ඇත්තට නැද්ද? සමහරක් අය පොළොවේ පක් කනවා නේද? ගහ ගන්න බැරුණාම මොකද කරන්නේ? යට ගිරියෙන් කෑ ගහනවා නේද? හූ කියලා අඬනවා නේද? වෛරය පා කරන එකක් ඒ. ඇත්තට මොකද වැරදි සිතිවිලි. බොහොම පරිස්සමින් දැන් අද බලන්න මේ තියෙන මේ ධර්ම සාකච්ඡාවල තියෙන වැදගත්කම දේවදත්ත මොකද කරේ? කල්ප ගානකට කලින් දේවදත්ත මොකද කරේ? දෙන්න අර වෙලනාමේ ගිහිල්ලා නේද? මොකද? රන්තැටියකට දේවදත්ත කලින් ගිහිල්ලා අර අහිංසක උපාසකම්මගේ තැලිය වටින්නේ නැහැ කියලා කිව්වා. අපිත් එහෙම නේද? අපිට ගන්න ඕන නම් එහෙම අපි කේවල් කරනවානේ. අපෝ මේක වැඩක් නැහැ. මේක වටින්නේ නැහැ. ඔයාලා සමහර ගවුම් එහෙමත් කේවල් කරනවානේ. ඔය ගවුම වැඩක් නැහැ. ඔය රෙද්ද වැඩක් නැහැ. ඔය රත්තරන් වැඩක් නැහැ. මේමයි. අපි කේවල් කරනවානේ. දේවදත්තත් මොකද කළේ? ඉස්සල්ලා ගිහිල්ලා කේවල් කරා. කේවල් කරලා ආවා. කේවල් කරා කියන්නේ මොකද්ද? ඔය රන්තැටිය වැඩක් නැහැ. ඕක වටින්නේ නැහැ කියලා කේවල් කරලා මොකද? ඒක රන්තැටියක් නෙමෙයි. ඕක වටින්නෙත් නැහැ කියලා තියලා එයා ගියා. මේ අපි කරන දේවල්ම තමයි. අපි කරන දේවල්ම තමයි. එහෙම කරලා බෝධිසත්වයා ආවා ඊට පස්සේ. නේද? වෙලෙන්ද දෙන්නෙක් විදියටනේ බෝධිසත්වයා ඉල්ලා.
අර අම්මගේ දුවගේ කතාව අහලා මේකේ තියෙන වටිනාකම ඇත්ත වටිනාකමම කියලා එයා මොකද කළේ? බොරු කරපු නැති තැනක්. ඇත්ත වටිනාකමම සාධාරණව එයා මොකද කළේ? මේක මෙච්චරක් වටිනවා කියලා ඒ මුදලට එයා ඒක අරන් ගියා. දැන් අර මිනිහා ආවා. ආයි පස්සේ ඒක අරන් යන්නේ නෑ. අරන් එනකොට මෙයා දැන් අරගෙන ඔරුවේ යනවා ඈත. අපි කරන දේවල්ම තමයි මේවා නිකන් මේ චිත්‍ර කතා කියලා හිතන්න එපා. අපිත් ඕක කරනවානි කියලා හිතන එක තමයි අද ධර්ම සාකච්ඡාවේ වැඩි. අනේ අපිත් ඕවට මැදි වෙලා තියෙනවනේ අපිත් ඕවට කරලා තියෙනවනේ. ඈත යනවා දැකලා දැන් මේකේ වටිනාකම කොච්චරද? ඒ තරමටම යාට ආව මොකද්ද? කේන්තියයි තරහවයි පලිගැනීමයි. ඊට පස්සේ මොකද මෙයා කරේ? හිටපන් ඔබට දෙන්නම්කෝ වැඩක් කියලා අල්ලා ගන්න ආවා. එනකොට එයා ඈතට ගිහිල්ලා ඉවරයි. අල්ලා ගන්න බැරි තැන මොකද කළේ? අතේ වැලි ටිකක් අරගෙන බිම වැලි ටිකක් අරගෙන අතට අරන් මොකද කළේ? මේ වැලි ගැට ගානෙට මම ඔබට වෛර කරනවා කියලා වැලි වලින් ගැහුවා බිමට. ඉස්සර තිබුණා ඔය ලංකාවේ එහෙම වැලි වලින් ගහනවා කියලා. රණ්ඩුනාම අන්තිමට මොකද කරන්නේ? බිම වැලි හවුරක් අරගෙන හිටපියෝ කියලා ඉස්සර තිබුණා ඒක. දැන් තියනවද දන්නේ නැහැ මම. දැනුත් ඇතිනේ දැන් වැලි වලින් ගහනට වඩා වෛර කරන්න පුළුවන් නේ. ඒකේ ප්‍රතිවිපාකයක් තමයි දේවදත්තයි සිද්ධාර්ථ කුමාරයා බුදු වුණයින් පස්සේ බුදු වෙලා. එතකොට දේවදත්ත පැවිදි වුණේම කාට ගේමක් දෙන්නද? සිද්ධාර්ථ උඹට දෙන්නංගෝ ගේමක් කියලා හිතාගෙන තමයි සිද්ධාර්ථ. ඒ නිසා එතකොට දැන් බලන්නකෝ අපි මේ කතාවේ අතීත කතාව දන්නේ නැත්නම් දැන් අපි නිවුනේ ඇයි ඇත්තට? දේවදත්තගේ බුදුහාමුදුරන්ගේ බුදුණයින් පස්සෙත් ඇති වුණු ගැටුම අපි අරන් යන්නේ නැත්තේ. අපි අතීත කතාව දන්නවා මෙහෙම වුණු නිසා තමයි බුදුරජාණන් වහන්සේට දේවදත්ත අන්තිම භවයේදී ගලකින් ගලක් පෙරළුවේ. දැන් එහෙම මේ කාලේ එහෙම කවුරු හරි බුදුරජාණන් දැන් ඒ කාලේ Facebook තිබුණා නම් කොහොමද? ඒ කාලේ දේවදත්ත ගලක් පෙරළුනකොට Facebook තිබුණා නම් කොහොමද? ගල උඩ ඉඳලා දාලා දැන් AI වලින් හදලා දැනුත් හදනවනේ. ගලේ ප්‍රමාණය ගලේ වැදුණු හැටි ඔකට ගොසිප් හදලා දේවදත්ත පළු යන්න දේවදත්තත් ඉවර කරලා බුදුහාමුදුරන්ට ගැව්වේ මේකයි මේමයි. ඒ කාලේ ලව් කේස් එකක් තිබුණා. ලව් කේස් එකට තරහට තමයි දේවදත්ත මේ ගේම දුන්නේ කියන්නේ නැද්ද? සමහරවිට දේවදත්තය බුදු කරන්න පුළුවන්. වැරදි කරලා වැරදි මිනිස්සු ඊට පස්සේ මේ පෝස්ට් එක යනකොට දැන් මොකද කරන්නේ? ඒකට වෙන කට්ටියක් දාලා පෝස්ට් හදනවා. ඒක සාධාරණීකරණය කරලා ඔය නළු නිලියන්ට එහෙම වුණාම තව ගෲප් එකක් ඉන්නවා කවුද? ඒක සාධාරණයි ඒක උනේ මෙහෙමයි කියලා ඒක සාධාරණ. මේ සත්‍යයට ඕවා කරන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි අහුවෙන්න එපා ඒවට. සත්‍යයට Facebook එකෙන් වතන් කරන්න බෑ සත්‍යයට. සත්‍යයට අපි මූණ දෙන්න ඕන. අද කාලේ ඒ කාලේ Facebook තිබුණනම් එහෙම ඉවරයි. ඉතින් බුදුහාමුදුරුවෝයි සාධාරණ මිනිහානේ. සාධාරණ මිනිහා යටපත් වෙනවා. ඔලු උස්සන්නම දෙන්නේ නැහැ. දැන් අපි ඕවා නෙමෙයි බලන්න ඕනේ. මොකද්ද? යම් ක්‍රියාවක අපි හෘද සාක්ෂිය තමයි සත්‍ය අසත්‍යතාවය. යම් ක්‍රියාවක සත්‍ය අසත්‍යතාවය කොහෙද? උසාවියක් නෙමෙයි. කැරිබිනේරියක් නෙමෙයි. මොකද්ද සත්‍ය අසත්‍යතාවය? තමන්ගේ හෘද සාක්ෂිය. ඇත්තම සත්‍යතාවය මොකද්ද? ඇත්තම විනිශ්චයකාරයා කවුද? තමන්ගේ හෘද සාක්ෂිය. තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇත්තනම් ඇත්ත කියලා පිළි අරගෙන අපි මොකද කරන්න ඕනේ? සමාව ගන්න පුළුවන් නම් සමාව ගත්තා. බොරු නම් ඔප්පු කරන්න යන්න ඕනෙත් නැහැ. බොරු නම් ඔප්පු කරන්න යන්නේ. දැන් කවුරු හරි Tamanට බොරුවක් කියනවා කියන්නකෝ. නෑ නෑ මම එහෙම කෙරුවේ නෑ මම එහෙම කෙරුවේ නෑ කියලා පුළුවන් සීමාවක යන්න. එහෙම නැතුව මේ පොත් පෙරලාගෙන නීති පෙරලාගෙන මේ තව කවුද? මේ තව මේ ඒකට මේ අරයත් මාත් එක්ක හිටියේ ඕනනම් ඔප්පු කරන්න යන්න එපා. ඔප්පු කරන්නේ කොහෙන්ද? කවුරුත් එක්ක ඔප්පු කරන්න යන්න එපා. මේ දැන් එහෙම කියලා ඔප්පු කරන්න ගිය උන් ආයි උන් එක්ක එකතු වෙලා තව මොකද කරන්නේ ඊට පස්සේ? සතියක් විතර ගියාම. උන් දෙන්න හොඳයි. ඊට පස්සේ වෙන ප්‍රශ්නයක්. යන්න එපා ඔප්පු කරන්න. ඔප්පු කරන්නේ කවුද? ස්වභාව ධර්මය ඔප්පු කරයි.
විශ්වාස කරන්න වෙන මොකුත් විශ්වාස කරන්න මොකද්ද? ස්වභාව ධර්මය. නේචර් එක. නේචර් එක ඔප්පු කරයි ඔක්කොම. ඉතින් අන්තිමටම දේවදත්තට මොකද උනේ? දැන් බලන්න බුද්ධ ධර්මයේ ඒ කොච්චර දේවල් කරා බුදුරජාණන් වහන්සේ දේවදත්ත ඔබ කරන වැඩේ වැරදි කියලා කියපු තැනක් තියනවද? කිසිදු තැනක නැහැ. දේවදත්ත වැරදි කියලා කියපු තැනක් නැහැ. අන්තිමටම දේවදත්තට මොකද උනේ? එයාම යාගේ හෘද සාක්ෂිය කිව්වා මම මෙච්චර කාලයක් කරපු දේවල් වැරදි කියලා. සඳහන් කරනවා මොකද්ද? මිය යන්න ඔන්න මෙන්න කියලා. ඔව්. දැන් ඇත්තටම දැන් ඔයාලා හිතන්න ඉස්සර අපිට වань නිකන් චිත්‍ර කතා නේද පොළොව පලාගෙන යනවා කියනවා. අපි විශ්වාස කරාද? දැන් දිට්ඨා සුලිකුණාටුවෙන් මොකද උනේ? ලංකාවේ මේ ඊයේ පෙරේදා වුණු සුලිකුණාටුවෙන් මොකද උනේ? මේ ගෙදර හිටියා නායකයා ආගේ ඇතුළ. තිබ්බ දැනක්වත් හොයන්න නෑ පොළොව පලාගෙන. යා මේවා චිත්‍ර කතාවද? පවුල් පිටින් ගියා. දැන් අපි කියනවා ඒ කාලේ මට හොඳට මතකයි දේවදත්ත පොළොව පලාගෙන ගියා කියලා. අපි විශ්වාස කරේ නෑ කොහොමද පොළොව පලාගෙන යන්නේ කියලා. දැන් පොළොව පලාගෙන යනවා දැකලා නැද්ද? ඔව්. පොළොව පලාගෙන යනවා. ඒවා මේ ස්වභාව ධර්මයේ ඕනේ විදියට හැදිලා තියෙන්නේ. දැන් අපි විශ්වාස කරන්න ඕනේ ඇත්තටම. ඒව තමයි. ඒ කියන්නේ අපි ඇත්තටම සත්‍යවාදී වෙන තරමට අපිට හරියනවා. අපිට හරියනවා සත්‍යවාදී වෙන තරමට. දැන් ඇත්තටම සමහර අයට දුක් එන්න පුළුවන්. දුකට අපි වෛරයක්, ක්‍රෝධයක් නෙමෙයි ඇති කරගන්න ඕනේ. මොකද්ද? නිවැරදි මාර්ගය. අර වගේ මට මෙවැනි දුකක් එන්න මම මේ වගේ දුකක් කාට හරි කොතනකදී හරි කොයි භවයකදී හරි කරලා තියෙනවා. එහෙම නැතු අපි පිරිසුදුයි කියලා හිතන්න එපා. අපි මේක කොයි හරි භවයකදී කරලා තියෙනවා. මේ භවයේදී හරි කරලා තියෙනවා. සමහරක් අය හිතන්නම් පුළුවන් ඔව් මං කරපුවා තමයි මේ. දැන් බාණ්ඩු උගත්කම උගත්තුන්ට වැරදුනා. දැන් මීයේ පෙරේද අපේ ලංකාවේ කවුද? එයා ලංකාවේ කවුද? එයා ලංකාවේ චාමන්. මරණු විදියවත් හොයන්න පුළුවන්ද? මරණු විදියවත් හොයන්න පුළුවන්ද? කොච්චර ඉගෙනගෙනද? කොච්චර ඉහළ තැන් වලට ගිහිල්ලාද? කොච්චර රාජ්‍ය නායකයෝ ආශ්‍රය කරලාද? ලොකු ලොකු රාජ්‍ය නායකයෝ එතකොට රාජ්‍ය නායකයෝ සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද ආශ්‍රය කරලා දෙන්නේ. එක රාජ්‍ය නායකයෙක්වත් ආවේ නැහැ බේරගන්න. මේවා හැංගිච්ච කතාවද ඇත්ත කතාවද? ඒ කාලේ කොහොම දේවල් කරන්නේ නැද්ද රාජ්‍ය නායකයෝ එකතු වෙලා? අරක කරපම් මේක කරපම් අපි කරනවා නේ. අරක කරපම් මේක කරපම් උඹට මෙච්චර ගාණක් ගන්න පුළුවන්. හැබැයි කෝ දැන් එච්චර ගාණක් අරගෙන මිනිහට මොකද උනේ? අපි කියන නඩුවේ ගාණ කීයද? බිලියන් ගාණක්. බිලියන් ගාණක් අරගෙන ගොගත්තු මිනිහට ඉන්න පුළුවන් වුණාද? ගත්තා නම් ඈ අපි අතර ගත්තක් දන්නෙත් නැහැ නොගත්තක් දන්නෙත් නැහැ. නමුත් මේ මිනිස්සයා මූණ දුන්න මොකේද? අන්න දැක්කනේ පීඩනේ. ඒක තමයි පීඩනේ කියන්නේ. ඒ ස්වභාව ධර්මයන්ගෙන් එන පීඩනය ලේසි නෑ. ස්වභාව ධර්මයන්ගෙන් දෙන පීඩනේ ලේසි නෑ. එමිණට කණ්ඩ නැතුවද? ඉන්න තැන් නැතුවද? අඳින්න නැතුවද? සමාජ පිළිගැනීම නැතුවද? නිකන් හිතලා බලන්න. ඔක්කොම තිබුණා. ඔක්කොම තිබිලා තමයි මේ தත්තට යා මූණ දුන්නේ. ඒක ඇත්තටම ඒක කලේ කවුද? අපි දන්නේ නැනේ කවුද කලේ කියන්නේ. ඒ කොහොම කළත් කවුරු කළත් අර වගේ ප්‍රශ්නයකට මැදුණු නිසා පීඩණය තමයි ආයි தත්තට පත් කළේ. ඒක පවර් එකක් හැටියට කොහෙද? ස්වභාව ධර්මයන්ගෙන් එන බලපෑම. ඒකට නම් හැංගෙන්න බෑ කාටවත්. කිසි කෙනෙකුට හැංගෙන්න බෑ.
එහෙනම් අපි විශ්වාස කරන්න ඕනේ කවුද? කවුරුවත් නෙමෙයි අපි විශ්වාස කරන්න ඕනේ මොකද්ද? ස්වභාව ධර්මය. නේද? ස්වභාව ධර්මය. එතකොට අපි යාළු වෙන්න ඕනේ කවුරුත් එක්කද? ඈ? එතකොට අපි හැංගෙන්න හොඳ නැත්තේ කාටද? අපි හැංගෙන්නේ දැන් අපි අම්මට හොරෙන් කරනවා, තාත්තට හොරෙන් කරනවා, පවුලේ අයට හොරෙන් කරනවා, වැඩිහිටියන්ට හොරෙන් කරනවා. කාට හොරෙන් කරත් කාටද හොරෙන් කරන්න බැරි? හෘද සාක්ෂියටයි. තව මොකද්ද? හෘද සාක්ෂියම ස්වභාව ධර්මයට හොරෙන් කරන්න බෑ. දැන් අද ඉගෙන ගන්න යන්න මොකද්ද? කාට හොර කරත් CC කැමරාවටත් හොරෙන් කරන්න පුළුවන්. දැන් ওই මිනි මැරුවේ ඔක්කොම CC කැමරාවලට හොරෙන් වෙන්න පුළුවන්. හැබැයි CC කැමරාවටත් හොරෙන් කරන්න පුළුවන්. කාටද හොරෙන් කරන්න බැරි? මේ විශ්ව ශක්තියට මේ ස්වභාව ධර්මයට එනං අද වගේ දවසක මේ වෙසක් දවසක ඉගෙන ගන්න පුළුවන් තරම් විවෘත වෙන්න ඕනේ කාටද? පුළුවන් දැන් මේ ළමයි විවෘත ඕනේ කාටද? අම්මටත් නෙමෙයි. දැන් ඔයාලා විවෘත වෙන්නේ කාටද? අම්මට තාත්තට. අම්මා ඉස්සරහා තාත්තා ඉස්සරහා විවෘත නැහැ මම දන්නවා. විවෘත නැහැ ඒත් මොකද්ද? ඈ හැබැයි උනාට එයාලටත් වඩා විවෘත වෙන්න ඕනේ කාටද? තමන්ට විවෘත වෙන්න ඕනේ. හැබැයි ස්වභාව ධර්මය අපි දිහා බලාගෙන ඉන්නවා කියලා හිතට කියන්න. හිතට කියලා වැඩ කරන්නකෝ වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. වැරදුනොත් මොකද කරන්න වෙන්නේ? වරදින්නේ නැහැ කියන தත්ත්වෙටම හිත දියුණු කරන්න ඕනේ. වරදින්නේ නෑ කියන தත්ත්වෙට එහෙම නැතුව මේ නිකන් ඔහේ නිකන් වරදින්නේ නෑ මට වැරදුනා. එහෙම හිතන්න යන්න එපා. මොකද්ද? උත්සාහවන්තයා සියල්ල ජයගනි. ඒ වුණාට උත්සාහ කරලා ඉවසලා බැරිම තැන මොකද කරන්නේ? ඉවසුවා බැරිම තැන දුන්න වැඩේ. ඒකද ඉවසලාද? තමාරක් අය කියන මොකද්ද? ආමුදුනේ පුළුවන් තරම් ඉවසුවා බැරිම තැන තමයි ඕක කෙරුවේ කියනවා. එතකොට බැරිම තැන ඉවසලාද යා? ඉවසන්න ඕනේ කොතනද? ඉවසන්න ඕනේ බැරිම තැන. තමාරක් අය කියන අවුරුදු ගාණක් ඉවසලා හාමුදුර ඕම් කෙරුවා වැඩේ. ඊට වඩා අවුරුදු ගානම බොරුනේ කරලා තියෙන්නේ. පළවෙනි දාදෙම ඕක ඉවර කරගත්තා නම් ඉවරනේ. අපරාධය අවුරුදු ගාණක් ඉවසලා බැරිම තැන දුන්න වැඩේ කියනවා. ඒක නැත්තම් මං දාලා ගියා. ඉවසුවා දාලා ගියා. නෑ. එතනත් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ පාඩම ගැන ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න